සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිදහස ඉල්ලලා නිදහසේ ජීවත් වෙන්න රටක් අවශ්‍යයි කියලා ඡන්දය දුන්න සුවහසක් ජනතාවට අද නිදහසේ ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්නයි කියලා කෑමොර දීලා පෝලිම් වල ඉඳලා කියන්න හඬ ගන්න දෙවියන්ට පවා කන්නලව් කරන්න වෙන මට්ටමට අද අපේ මේ පෙරදිග ධාන්‍යාගාරය හිඳිලා නියං ධාන්‍යාගාරයක් බවට පත් වෙලා තියෙනවා. අපේ මිනිස්සු විශාල බලාපොරොත්තු තියාගෙන ආණ්ඩුවක් පත් කරන්න තිබුණා. ඒ පත් වෙච්ච ආණ්ඩුව ජනවරමට පයින් ගහලා මිනිස්සුන්ගේ ජීවිත වලපල්ලට දාලා තමන්ගේ පවුලේ අයගේ ජීවිතය සුරක්ෂිත කරන්න බලය ලබාගත් දින සිට මේ දක්වා කටයුතු කරන ආකාරය මහා සංඝරත්නයේ හැටියට අපි දකිනවා. අද ජාතික ආරක්ෂාව කියලා ඒක විකුණලා බලයට ආපු මේ දුර්දාන්ත රජය රටේ සියලු පුරවැසියන්ගේ පක්ෂපාත ભેදයක් නැතුව අද රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත උකසට බිල්ලට දීලා ඉවරයි. අපි දන්නවා මිනිස්සු පෝලිම් වල ඉඳලා තමන්ගේ දුක කියන ආකාරය දැක්කන් පස්සේ ඇත්තට මහා සංඝරත්නයේ හැටියට අපිට විශාල කම්පාවක් ඇති වෙනවා. මොකද මේ මිනිස්සු දුන්න සිව්පසයෙන් තමයි හාමුදුරුවෝ හැටියට අපි ගොඩ නැගුණේ. එතකොට ඒ අපේ ජනතාව දුක් විඳින්දින් අපිට කල්පනා කරන්න වෙලා තියෙනවා තව දුරටත් අපි නිහඬව ඉන්නවද නැත්නම් මේ දූෂිත රාජපක්ෂ පවුලට විරුද්ධව බලවේගයක් හැටියට අපි ගොඩ නැගෙනවද කියන කාරණාව. දැන් ඊටාම පැහැදිලි රාජපක්ෂ වරුන්ගේ දේශපාලනය ලියවිලා තියෙන්නේ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බීලා ඒ මතින් තමන්ගේ දේශපාලන බලය සුරක්ෂිත කරගෙන තමන්ගේ පවුලේ අනාගතය ආරක්ෂා කරගන්න එක කියලා. ඒ පවුලේ බොහෝ දෙනෙක්ගේ පුරවැසිභාවයේ තියෙන්නේ විදේශ රටවල. ද්විත්ව පුරවැසියෝ. ඉතින් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ ලංකාව විනාශ වෙලා නෂ්ටාවශේෂ බවට පත් වෙලා නියං කාන්තාරයක් බවට පත් වුණත් ඒගොල්ලන්ට ඒකේ වැඩක් නැහැ. හැබැයි අපි උපන්නෙත් මේ මව්බිමේ අපේ හුස්ම ටික හෙලලා අපි පොළවේ පස් වෙන්නත් ඕනේ මේ අපේ මව්බිමේ. හැබැයි පොළවේ පස් වෙන්නවත් මව්බිමක් අවසන් කටයුතු සිද්ධ කරන්නවත් මව්බිමක් මේ පාලන තන්ත්‍රය යටතේ ඉතුරු වෙයි කියලා විශ්වාසය තියන්න පුළුවන් කමක් අද නැහැ. මොකද රටේ බින්ගංගලක් ගානේ ජාතික සම්පත් ටික මේ රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන ටික විදේශ පුරවැසියන්ට මේ ආණ්ඩුව විකුණමින් ඉන්නවා. ඒගොල්ලෝ මේ රට හයිටියක් බවට පත් කරලා සිම්භාව්‍යයක් බවට තවත් පත් කරලා ඒගොල්ලෝ ලස්සනට ටිකට් එකක් අරගෙන ඒගොල්ලන්ගේ රටවල් වලට යයි. හැබැයි අපේ මිනිස්සු අපි කොහෙද යන්නේ? අපිට මුහුදට පැනලා පීනලා යන්නද කොහට හරි? ඒ කිසිම දෙයක් නැහැ. විවිධ පාලනය කරන්නේ රටවල් වල උවමනාවන්ට අනුකූලව අපේ දරුවන්ගේ ජීවිතය උකස් තියන්න බිල්ලට දෙන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. මම මේ රටේ සුවහසක් තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ මේ පවුලේ දේශපාලන සාපයෙන් මේ රට මුදව ගන්න නම් අපි අනිවාර්යයෙන්ම එක පෙරමුණකට එක කඳවුරකට අපි ආ යුතුයි. අපි දන්නවා සාම්ප්‍රදායික දේශපාලන රාමුව ඇතුලේ ක්‍රියාත්මක වෙන අය තමයි පක්ෂ පාටවලට බෙදිලා විවිධ දේශපාලන නායකයෝ පත් කරලා අද මේ රට අවුලෙන් අවුලට පත් කරලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ඒ කතිරේ නිසා විනාශයටපත් උනේ මම වගේ තරුණ හාමුදුරුවෝ වගේම මේ කතාව අහන මේ ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ගේ ජීවිත. අපේ අනාගතය අද අවිනිශ්චිතභාවයටපත් වෙලා තියෙනවා. මේ රටේ අධ්‍යාපනය විනාශ වුණා. මේ රටේ සෞඛ්‍ය විනාශ වුණා. මේ රටේ ආර්ථිකය අද විනාශ වෙලා තියෙනවා. මේ රටේ සමාජය විනාශ වෙලා තියෙනවා. සියලු අංශයන් මේ රටේ විනාශ ස්වභාවයට දැන්පත් වෙලා ඉවරයි. කොච්චර සමගියකින් යුක්තව ජාති ભેද නැතුව ජීවත් වෙච්ච රටක් අද එකිනෙකා පිළිබඳ සැකයෙන් බලන රටක් බවට මේ දුර්දාන්ත දේශපාලන තන්ත්‍රය සකස් කරලා තියෙනවා. අද සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපි වර්ග වෙලා එකිනෙකා කා කොටා ගන්න සංස්කෘතියකට අපිපත් වෙලා තියෙනවා. ඒකේ වාසිය අරගෙන ජයපම් බොමින් තමන්ගේ අනාගතයේ පාලකයෝ සුරක්ෂිත කරගත්තා. ඒ පාලකයන්ගේ උවමනාව වෙනුවෙන් අපි එකිනෙකා කා කොටාගෙන අපේ අනාගතය විනාශ කරගත්තයි කියන දේ තමයි අපි නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට ප්‍රඥාව අපි මිනිස්සු කියලා කියන්නේ අපිට කල්පනා කරන්න පුළුවන් හිතන්න පුළුවන් නිසා මේ ප්‍රශ්න පිළිබඳ නුවණින් කල්පනා කරලා බලලා තවදුරටත් ಜಾති ආගම් වශයෙන් බෙදෙන්නේ නැතුව එක්සිත්ව එකමුතු එකතු වෙලා මේ රට මුදව ගන්න වැඩපිළිවෙලකට
අපි ගමන් කරමුයි කියන එක තමයි හාමුදුරු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ. මොකද තවදුරටත් මේ ජාතිවාදී දේශපාලනය, මේ ආගම්වාදී දේශපාලනය, ආගම්වාදී ප්‍රවණතාවන් මේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද අපි දකිනවා මේ පෝලිම් වල සිංහල අම්මත් දුක් විඳිනවා, දෙමළ අම්මත් දුක් විඳිනවා, මුස්ලිම් අම්මත් දුක් විඳිනවා, බර්ග අම්මත් දුක් විඳිනවා, කතෝලික අම්මත් දුක් විඳිනවා. ඒ වගේම තමයි මේ දුර්දාන්ත පාලකයන්ගේ මේ විනාශකාරී රාජ්‍ය ප්‍රතිපත්ති නිසා අද අනාගතයේ අවිනිශ්චිතභාවයට පත් වෙලා තියෙන්නේ. සිංහල ළමයාගේ අනාගතෙත් අවිනිශ්චිතයි, දෙමළ ළමයාගේ අනාගතෙත් අවිනිශ්චිතයි, මුස්ලිම් ළමයාගේ අනාගතෙත් අවිනිශ්චිතයි, කතෝලික ළමයාගේ අනාගතෙත් අවිනිශ්චිත වෙලා තියෙනවා. ඒක නිසා අපි හැමෝගෙම අනාගතය මේ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ සැපය වෙනුවෙන් උකස් තියලා ඉවරයි. ඒක නිසා තව අවුරුදු ගාණක් මේ දූෂිත දේශපාලන තන්ත්‍රයේ යටතේ අපි ඇස්කම් පියාගෙන ඉන්නවද? එහෙම නැත්නම් පුරවැසියෝ හැටියට අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක, අපේ මහජන ඡන්දයෙන් තමයි මේ පාලකයෝ පත් උනේ. ඒක නිසා අපිට අයිතියක් තියෙනවා මේ පාලන තන්ත්‍රය අපිව මර්ධනය කරනවා නම්, අපේ අනාගතය සින්න කරනවා නම්, උකස් කරනවා නම් ඒකට විරුද්ධව නැගී අන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ හැටියට අපි කරන්න ඕනේ. අපි මහජනතාව හැටියට එකිනෙකා කා කොටා ගන්න එක නෙවෙයි. අපිට මේ තත්ත්වය ඇති කරපු දේශපාලන නායකයන්ට විරුද්ධව පෙළ ගැහෙන එක තමයි අපි පුරවැසිය හැටියට සිදු කළ යුත්තේ කියන කාරණාව කියමින් මම මගේ අනුශාසනාව අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන්ුත් මම කියන්නේ ඇස්කම් පියාගෙන නැතුව, ඇස් අරගෙන, කන් අරගෙන අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන මේ අර්බුදයේ තේරුම් අරගෙන මේ අර්බුද නිර්මාණය කරන මේ දේශපාලන තන්ත්‍රය, මේ දූෂිත දේශපාලන තන්ත්‍රය එලවා දමන්න, මේ රටින් අයින් කරලා දාන්න පුරවැසියෝ හැටියට, තරුණ තරුණියන් හැටියට පෙළ ගැහෙන්න, කතා කරන්න, ලියන්න, කියන්න කියන ඒ ආරාධනාව කරමින්, ඒ මතක් කිරීම කරමින්, ඒ ප්‍රාර්ථනාව කරමින් මම නිහඬ වෙනවා.